තිබ්බනම් ගලේ වගේ ඒවා. itu mana? Gatta නෙමෙයි දන්න. බලන්න මෙතට වැඩි වෙනදී ඉස්සරට දැන් ආයෙ වැඩි වෙනවා. අදත් ඉතින් අපි යන්නේ තවත් නාන්න පුළුවන් ප්ලේස් එකකට. අද මේක තියෙන පරුසැල්ලේ ඔයාලා යටිඅන්දරට ඇවිල්ලා ඔයාලට සීපෝත් පැත්තට එද්දි කිලෝමීටර් 4ක් වගේ එද්දි ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ බෝඩ් එක. ඒක පහු වෙනවත් එක්කම මෙන්න මේතන තියෙන හන්දිය. මේ හන්දියෙන් වමට හැරිලා ඔයාලට මීටර් 100ක් වගේ යද්දි ඉතින් මං කියන ප්ලේස් එක හම්බ වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා යටිඅන්දරට ඔළුවැලි කියලා සර්ච් කරලා ඒන පාරෙම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන පාකින් එකක් එහෙමත් තියෙනවා. ඒකින්ද ඔයාලට වාහන එහෙමත් දාන්න කිසි අවුලක් නැහැ. දැන් පවරේ මෑප්ස් කියන බැම් එකේ ඉන්නේ මෑප් ඉතරනේ තියන්නේ. අපි අද ගත්ත ටියුබ් එක. ටියුබ් එක ගත්තා. එතන නම් අවුලක් නෑ වගේ. අරගේ කට්ටිය වැඩි. අරේ නාමද? මෙහෙට ජම්මර වැඩි නේ. ඔයා කියන්නේ මෙහෙට ගියා කියලා. නෙමෙයි අර උත්තර. අර හරි ඒ හරි නෑ. අතන නානා කියලා කියන්නේ. මෙතන නානාගේ කොහොමද දෙකට ගියේ? අර ගල් දිගේ මෙතන යද්දි ගල් දිගේ ඇදලා යන්නේ. අතපයම නැද්ද? අර කොට ගත්ත තඩක් දෙන්නගෙත් තඩක්. වතුර පාර දැරයි ඔය. ඊතලයි වතුර පාර දැරයි. ආන්නේ ගාගෙන යන්නේ. මට පිළිවෙන හීතලක් තියෙන්නේ අවුවන කියලා නෑ. මෙතන මිනිත්තු නැති දවසක් නෑ. බල්ලත් නාන්න ඇවිල්ලා. ඉතරයි බං මට දිලි වෙනවා. වතුර පාරේ ඉන්න තරයි නෑ. අනිත් මේ ගිය දවස් ටික වතුර පාරට යනවා. ගැලවිලා ගිහිල්ලා. අර අතර ගලේ වදින්නත්. ඒක නම් වදී වගේ. කකුලෙන් මේව කරගන්න. Ada net bෑ. ඔයාලත් නාන්න ආවට කමක් නැහැ පේනවනේ පෑහෙන ජඹුරින් හිට. මොකද මේ දවස් ටික අපිට හවස වහිනවා ඒකින්ද වතුර පාර වැඩි. නාන්න ආවට කමක් නැහැ. පරිප්පුයි එපුඩිටලා නාන්න. වෙන අනිත් තැන් වගේ නෙමෙයි. ආන්ගේ වගේ බීලා ඉතින් මෙතන නාන්න අප්පට්ටිය නම් ගොඩක් මෙතන මැරිලා තියෙනවා. මේක ඉතින් බීලා නාති පරිප්පුයි වතුරක් වැඩි අද. අපේ
හරි වෙල්කම්. එසේල සසඳුය ටියුබේ පාතට ගිහින් බැලුවා. ඉතින් කොහොමද කියලා ඉතින් අවුලක් නැහැ. ඒකයි මේ අපිත් යන්නේ. ඉතින් ඔයාලත් මේක යනවා නම් චුට්ටක් බලන්න වතුර පාර සැරේ නම් යන්න එපා. මං හිතුවේ සවින්දු ගියා තමයි කියලා. දැන් මේ වයින්නවා. මේකට ඉතින් මේ දාත් එකේ හොඳට අකුණු ගහ වයින්නවා. ඒකින් ඉතින් වතුරෙන් වැඩි වෙලා තියෙන්නේ. මේ දවස්වල නම් ඉතින් මේ පැත්තේ නාන එක හරි භයානකයි. මොකද මේ වතුර වැඩි වෙන එකපාරම. යනවා බං ගානේ. අපි යන්න හදන්නේ මේකේ. ආසල්නේ දෙන්නේ ඉතින්. පෙරලේ. පෙරලන්න එපා යකෝ. හරි ආතල් තමයි. ඒ කොහේ යන්නේ? අම්මට දිරි වෙනවා. අකුලෝ දින්නේ. ආයි ගැට නෙමෙයි දන්න. අම්මට නිදන් තාවට ගන්න කමන්නේ. මේ වගේ ඉනාත කරන්න එපා මේ තේනවා. මේ වගේ තනියම කවර අරව මිනිගොල්ල වල ගහලා. මේව අරන් යනවා වගේ අරන් යන්න. හොඳනේ ඉතින්. මේ විනාශයෙන් ගන්න. තනකට ආවට කමන්නේ හාන්න එපා එතන. ඒ තන පරිත්තම් කරන්න. මේ පේනවනේ චාමරයියගේ මේ හිරිකටු පිපිලා තියෙන්නේ ගීතලට. මේ ඉතින් මායි තදන්දෝය ඒගොල්ලන්ට පීනන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් මන්නන් ගියේ ටියුබ් එකේ තදන්දෝය තමයි පීනගෙන ගියේ. ඔයාලට මේ පේනවට වඩා මේ වතුර පාරක් මේ පල්ලෙහාට යනවා. වැඩ හිතා ගන්න බෑ. පීනක් දියට හරි අමාරුයි. ඒක තන පීන වෙනවා වගේ සීන් එකක් එනවා. මේ ඔයාලට පේනවනේ ඉතින් මම යට යනවත් එක්කම තදන්දෝය එහා පැත්තේ ගොඩි නම් පනිනවා. තදන්දෝය ඉතින් මෙතන අර පොඩි කාලේ ඉඳන් නානින්ද යා මෙතන දන්න හින්දා තමයි මේ අපිත් ඔය බය නැතුව නාන්නේ. ඒ ඉතින් ඔයාලා එහෙම මේ එනවනද ජොට්ටක් පරිස්සමින්. ඒ යට වෙන්නේ හීතලට. වතුරට යන්න එපා. දියම් පා ගන්න. උඩට වෙන්නේ නැහැ මැදන් ගිල දෙක හිර ගහලා තියෙන්නේ. මං ඒ වෙලේ ඇඟිලි ටික ඇට් එක කල්ලා දැන් මේ වෙලේ හරි ගියා. ඒ වෙන්නේ වතුර හීතල වැඩි. වතුර බෑනවන අමාරුයි. ඒක තමයි. දැන් නම් ගාලේ බා. බණන් ගාලේ වගේ ඒවා. තු ගාලේ. Startingnya mereka kan nang ada pala hindi tama. Tunggu malah.
කොල්ලක ඇති ගාඩිවා. ඔයාලා මෙතන එහා පැත්තේ ගොඩට පීනනම් චුට්ටක් බලන්න. වතුර පාර තරයි නම් පීනන්න යන්න එපා. මොකද ඉතින්ලා අපි දෙන්න ගිහින් බැලුවා මේ ගොඩට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි චාමරය ඒ ගොඩට පීනන්නේ. ඔයාලට මේ මැද්දේ ඔයාලා හිතා ගන්නවත් බැරි ජඹුරක් තමයි මැද්දේ තියෙන්නේ. මොකද අඩියවත් වදින්නේ නැහැ මේ එච්චරට ජඹුරු. පීනන්නේ ඔයාලට මෙතන රැල්ල එහෙම චුට්ටක් අර වතුර පාර තරයි මේ දවස්වල. මේ පේනවනේ ඉතින්. දැන් වතුර වැඩි වුණා. අපි එද්දි මෙච්චර වතුර තිබ්බේ නෑ. කට්ටිය නම් දැන් ගියා. වතුරෙන් වැඩි කරා. මේ නාට්‍ය කරන දැන් මෙලාවට බොරක් වගේ එකක් එනවා. නාට්‍ය එකපාර වතුර වැඩි වෙනවා ඉතින්. ඉතින් මේක තමයි ඉතින් මම ඔයාලට කියන්නේ. නාට් බලාගෙන නාන්න කියලා. ඊට එක්කෙනෙක් එහෙම අහන්න කියන්නේ ඒක. Tami dua nang jaya ba? Warek. Ya, wala tarin na ba? Papain na na. Epa. Abi yanda අපට ආදරේ කිව්වා කියලා. දැන් බැලපා. යනවා ගන්න මම පොල් බලන්න මෙතන වැඩි වෙන ඉතින් මම ඉස්සරහට දැන් ආයෙ වැඩි වෙනවා වයින් දවසට නියමයේ පාලමේ අතේ ඉඳන් මේ පාලමේ තියෙන නේද උන්නගතිය යනලා තියෙනවා මේ පාලම උඩින් වතුර යන තරම් වතුර පාර එනවා පාත මේ දෙන්නේ අනිත් පැත්තට යන්න නැත්නම් බැලන්ස් පාතට කියොත් නම් ආයෙ ගන්න බෑ දැන් ඉතින් අපි නාලේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. වතුරත් වැඩි වුණා. පේනවනේ. කට්ටිය ගියා වැස්සෙන්ද අපි නම් වැස්සෙන්ද දැන් නැවතුනේ අපි නෑ බා. ඉතින් අද මෙතන තමයි නෑ ඉතින් අපි ආ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ආයි නාන වීඩියෝ. ඔයාලට තවත් පේසයක් අපි අරන් එන්න. ඉස්සරහට. ආට අර මේ කඩෙන් වලට මේ ටියුබ් උත් ගත්ත හැකි. ටියුබ් තියනවා ලයිෆ් ජැකට් තියනවා. අපි ඉතින් ටියුබ් එක ගත්තා. දැන් අපි යනවා.
අපි නාලා ඉවරයි. ටියුබ් තියනවා දැහින්න. බතුන කරකන සින්නත් තියෙනවා. එතන වතුරට ගටෙන්ට ගිහින් එහෙම මෙහෙට එනවා. මෙතන ලොක් වෙනවා.